කීයක් හෙව්වත් ගෙදර සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ගේට්ටුවෙන් සල්ලි එද්දිම කුසිය දොරෙන් යනවා වගේ දැනෙනවද? ගොඩක් අය මේකට බය වෙලා ගෙවල් කඩන්න බින්දින්න පටන් ගන්නවා. සාමාන්‍ය මිනුම් පටියක් අරගෙන ගිහින් බලන දිග පළල බන්න මේ අපි සාමාන්‍ය දන්න ක්‍රමයක් තියෙනවානේ. ඒ විදිහට වාස්තු බලලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ කියන්නේ එහෙම හොඳටම බලපු ගයක් වුණත් 160ක් විතර දෝෂ ඉතුරු වෙනවා. ඉතින් ඒව අහුවෙන්නේ නැහැ. මොකද ඒ වාස්තු දෝෂ මිනුම් පටියකට අල්ලන්න බෑ. අපි ගෙවල් කඩන්න බින්දින්න කලින් තේරුම් ගන්න ඕනේ. භූමියේ දෝෂ තියෙනවා, නිවස තුල නොපෙනෙන දෝෂ තියෙනවා. මේවා අපි හොයා ගන්න ඕනේ. සමහර භූමි වල ශල්‍ය දෝෂ තියෙනවා. එහෙම නැත්නම් ධනය විනාශ කරන මරමස්ථාන විවිධ ආකාරයේ වේදයන් ක්‍රියාත්මක වෙනවා. මේවා හොයන්න පුළුවන් මිනුම් පටියට නෙමෙයි නිවසේ ගෘහපිණ්ඩය සහ තත්කාල වාස්තු කියන ශාස්ත්‍රය. ඒ කියන්නේ තත්කාල ක්‍රමයට සිද්ධාන්ත එකට ගැලපීමෙන් පමණමයි. ඒ වගේම තවත් රහසක් තියෙනවා. භූමියේ බරපතල වාස්තු දෝෂයක් තිබුණත් ගෘහමූලිකයාගේ උපන් කේන්දරයේ හතරවැන්න අධිපති අතිශය බලවත් නම් ඒ වාස්තු දෝෂයේ ස්වභාවිකවම භංග වෙලා යනවා. එතකොට සමහරලාට ගෙදර දෝෂයක් කියලා කියන එකක් අපිට හදන්න ඕන වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට වෙනත් ග්‍රහ අපි දන්නේ නැහැ ඔබේ කේන්දරේ මොන වගේද කියලා. ඔබේ කේන්දරේ වෙනත් ග්‍රහ පිහිටීම් නිශ්චය අපි බලලා අපිට කියන්න පුළුවන් ඔබේ නිවසට මොන විදිහටද මේ වාස්තු බලපාන්නේ කියන කාරණේ. ඉතින් මේක හරියටම බලන්නේ නැතුව මිනිස්සු බය කරලා ගෙවල් කඩන එක නම් හරිම අපරාධයක් කියලා තමයි මම දකින්නේ. මොකද අපි ළඟට එන ගොඩක් අය අපි දැකලා තියෙන එහෙම වෙච්ච අය තමයි ඉන්නේ. ලක්ෂ ගණන් විනාශ කරපුවා යනවා සල්ලි ගෙවල් කඩන්න කිසිම දෝෂයක් නැතුව. ඉතින් ගෙදරක සල්ලි නොරැඳෙන්න ප්‍රධානම හේතුව නොගැලපෙන ශක්ති කිරණ. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. ගෘහමූලිකයාගේ කේන්දරයත් තත්කාල වාස්තු සිද්ධාන්තත් එකට ගලපලා බැලුවට පස්සේ මෙන්න මේ බිත්ති කඩන්න කලින් මෙන්න මේ දෝෂ නිවැරදි කරගන්න සරල ප්‍රායෝගික ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒවා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ප්‍රශ්නේ විසඳ ගන්නත් පුළුවන්. ඉතින් මේකට ගෙදර ඇවිල්ලා ගේ පුරාම ඉන්න ඕනේ නැහැ. ඔයා කොහෙ හිටියත් මං කොහෙ හිටියත් මේක ප්‍රශ්නයක් නෑ. අපි මේක බලන්නේ තත්කාලෙන්. ඉතින් තත්කාලෙන් ඔබේ නිවසේ වාස්තු හරියටම බලලා කරන්න ඕන දේ කියන තියෙන දෝෂ ටික ඔක්කොම ටික අපිට මෙහි ඉඳන් කියන්න පුළුවන්. ඉතින් ඔබටත් විද්‍යාත්මකව තත්කාලේ පරීක්ෂා කරගන්න ඕන නම් ඒ පිළිබඳ මනා දැනුමක් ඇති ජ්‍යොතිර්වේදියෙකුට දුරකථන ඇමතුමක් දුන්නත් හොඳටම ඇති හම්බ වෙන්න යන්න ඕනෙත් නෑ.